SL Brown Kitchen YouTube channel එකට ඔයගොල්ලොන්ව සාදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු ගෙදරදීම කොහිල වැදුමක් හදාගන්න විදිහ. මුලින්ම චූටියට කපාගත්තු කොහිල වලට කහ කුරු ටිකක් දාගන්න ඕනේ. දැන් මේ කොහිල ටික බෙද ගන්න ඕනේ. අඩු ගින්දරේ හොඳට ක්‍රිස්පියට කොහිල ටික බෙද ගන්න ඕනේ. දැන්නම් කොහිල ටික බැදීගෙන එන්නේ. මේ වෙලාවේදී තෙල් බේරලා කොහිල ටික ලිපෙන් බා ගන්න ඕනේ. දැන් මේ තෙල් එකටම බීලුණු ටිකක් කපලා එකතු කරගන්නවා. ලුණු ටිකත් හොඳින් බෙද ගන්න ඕනේ. මේ ගානට බැදීගෙන ඉඳි ලුණු ටික ඉක්මනින් බා ගන්න ඕනේ. ලුණු ටික බාගත්තට පස්සේ තියෙන රසනෙට ආයෙත් ලුණු ටික බෙදෙනවා. මේ වෙලාවේදී නම් ලුණු ටික චුට්ටක් බෙදලා වැඩි වුණා. මේ ගානට කලින් ලුණු ටික බා ගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී මේ තෙල් එකටම කූනිස්සෝ ටිකක් එකතු කරගන්නවා. කූනිස්සෝ ගනිද්දි ගරලා හොදලා වේලලා තමයි ගන්න ඕනේ. මේ කූනිස්සෝ ටික වේලලා ගනිද්දි බැදුම ටිකක් කාලයක් තියාගන්න පුළුවන්. කූනිස්සෝ කන්න කැමති නැත්නම් චූටි හාල් මැස්සෝ හරි මේකට එකතු කරගන්න පුළුවන්. මේ ගානට බැදීගෙන ඉඳි කූනිස්සෝ ටික ලිපෙන් බා ගන්න පුළුවන්. දැන් වාචනයකට තෙල් ටිකක් එකතු කරගන්නවා. දැන් රත් වෙච්ච තෙල් එකට සුදු ලුණු රම්පේ කරපිංචි එකතු කරගන්නවා. මේ වෙලාවේදී මේකට කෑලි මිරිස් එකතු කරගන්නවා. ගම් මිරිස් කුඩු එකතු කරගන්නවා.
ලුණු කුඩු එකතු කරගන්නවා. දැන් මේකට සෝයා සෝස් ටිකක් එකතු කරගන්නවා. දැන් තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. මේ වෙලාවේදී මේකට බෙදගත්තු කොහිල ටික එකතු කරගන්නවා. දැන් මේකට බෙදගත්තු කූනිස්සෝ ටික එකතු කරගන්නවා. දැන් බෙදගත්තු ලූණු ටික එකතු කරගන්නවා. දැන් නම් කොහිල බෙදුම හදලා ඉවරයි. මේ විදිහට මේක හදලා දුන්නොත් කොහිල කන්න නැති කෙනෙක් වුණත් මේක කනවා. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. උදව්වක් විදිහට like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න.